හෙලෝ ඉතින් කොහොමද ඔයාලා හැමෝම හොඳින් ඉන්නවා ඇති කියලා හිතනවා. ඉතින් අද තියෙන්නේ ගාඩ්නින් වීඩියෝ එකක් නෙමෙයි. අද මම ඔයාලට පෙන්වන්න යන්නේ මගේ ගෙදර කිචන් එක. ඉතින් මගේ ගෙදර හදලා තියෙන්නේ ඕපන් කන්සෙප්ට් එකකට. ඒ නිසා සාලයට ආපු කෙනෙක්ට මගේ කිචන් එක පේනවා. මේ කිචන් එකට වෙන් වෙලා තියෙන්නේ සාමාන්‍යයෙන් වර්ගඩි 200ක වගේ ස්පේස් එකක්. ඒ ස්පේස් එකේ තමයි අපේ පැන්ට්‍රි එකයි ෆ්‍රිජ් එකයි තියෙන්නේ. අපි මේ පැන්ට්‍රි එක කරලා තියෙන්නේ අයිලන්ඩ් පැන්ට්‍රි ටයිප් එකට. ඉතින් අපිට ඕනේ මේ පැන්ට්‍රි එකට බොටම් කබඩ්ස් විතරක් දාලා හදාගන්න. අපි හිතුවේ උඩට වෝල් රැක් ටිකක් හයි කරනවා කියලා. ඒත් පස්සේ මට ඒ අදහසත් වෙනස් වුණා. ටික කාලයක් මේ විදිහට වෝල් රැක් නැතුව සිම්පල් විදිහට තියාගන්න ඕනේ කියලා හිතුණා. ඉතින් මේ විදිහට මට නිතරම ඕනි කරන දේවල් කිහිපයක් තියලා මම පැන්ට්‍රි ටොප් එක උඩ ඕගනයිස් කරලා තියෙනවා. ඉතින් මේ තියෙන්නේ මගේ පැන්ට්‍රි එකට අලුතෙන් එකතු වෙන්න යන රැක් එකක්. මේක මට ළඟකදී ලැබුණු ගිෆ්ට් එකක්. ඉතින් මම මේකට ගොඩක් කැමති වුණ හින්දා මං හිතුවා දැන් තියෙන විදිය පොඩ්ඩක් වෙනස් කරලා මේ රැක් එකටත් ඉඩ හදාගෙන මේක පැන්ට්‍රි එකට ගන්න. ඉතින් ඔයාලට අද වීඩියෝ එකෙන් බලන්න පුළුවන් වෙන්නේ මගේ පැන්ට්‍රි ටොප් එක උඩ කොහොමද අලුතෙන් ආපහු ඕගනයිස් වෙන්නේ කියලා. අද මට හිතුණා මේ පැන්ට්‍රි එකේ වෝල් එකට වෝල් ස්ටිකර් එකක් ඇලවුවා නම් හොඳයි කියලා. මේ තියෙන්නේ තෙමු එකෙන් ඕඩර් කරපු වෝල් ස්ටිකර්ස් දෙකක්. මේ ගෝල්ඩ් පාටින් පිහාටු වගේ තියෙන ඩිසයින් එක නම් ඒක රැපින් පේපර් එකක්. ඒක මම ගත්තේ ලේඩි ජේ එකට ගියපු වෙලාවක. මම මෙතන කීප පාරක්ම වෝල් පේපර්ස් සලවන්න හිතලා තියෙනවා. ඒත් තියලා බලුවාම ටිකක් වැඩි වගේ නිසා මම එකපාරකවත් මෙතන ඇලවුවේ නැහැ. මේ පාරත් ඒක හොඳ නැත්තම් මං අලවන්නේ නැතුව ඉන්න හිතන් ඉන්නේ. මුලින්ම මේ පැන්ට්‍රි ටොප් එක උඩ තියෙන බඩු ඔක්කොම අස් කරලා මං එතන ටිකක් පිහද ගත්තා. වෝල් පේපර්ස් තුනම මම පැන්ට්‍රි ටොප් එක උඩින් වෝල් එකට තියලා බැලුවා. මේ පාරත් ඒකක්වත් එච්චර ලස්සනට මට පේනොන්නේ නැහැ. මං හිතන්නේ මේ වෝල් එක එතන සුදු පාටට තියලාම දැන් ඒක ඇහැට හුරු වෙලා වෙන මොනවත් එතනට මට එච්චර ලස්සනට පේන්නේ නැහැ. මෙතනට මට ගොඩක්ම ලස්සනට පේන්නේ මෙන්න මේ ෆෙදර්ස් තියෙන එක. නමුත් ඒකත් ඈතට බලුවම මට හිතුණා ටිකක් වැඩි වගේ කියලා. ඇත්තට මේක වෝල් ස්ටිකර් එකක් නොවුනත් ඒකේ ඩිසයින් එක හරිම ලස්සනයි. ඉතින් ගෙදර තියෙන තෙමෙන්නේ නැති වතුර විසික් වෙන්නේ නැති බිත්ති වලට මේ වගේ ලස්සන ඩිසයින්ස් තියෙන රැපින් පේපර් උනත් අලවන්න පුළුවන් අපිට. අපේ ගෙදර තියෙන වීදුරු දොරකටත් මම ඒ වගේ ලස්සන ඩිසයින් එකක් තියෙන රැපින් පේපර්ස් අලවලා තියෙනවා. සාමාන්‍යයෙන් දැන් අවුරුදු 3මාරක් විතර මුකුත් නොවි තාම හොඳට ඒක තියෙනවා. ඉතින් ගොඩක් අඩු වේදමෙන් අපිට ඒ වගේ කවර් කරගන්න ඕනි තැනක් තියෙනවා නම් ඒකත් හොඳ විසඳුමක්. අපේ ගෙදර මට තියෙන මේ පැන්ට්‍රි එක විතරයි. ඉතින් කුස්සියට අවශ්‍ය කරන ඔක්කොම බඩු මම තියාගෙන ඉන්නේ මේ පැන්ට්‍රි එකේ පහළ කබඩ්ස් වල. මම පැන්ට්‍රි එක උඩ ගොඩාක් බඩු තියාගෙනත් නැහැ. මට ඌමනාම දේවල් ටිකක් තමයි තියාගෙන ඉන්නේ. ඉතින් මේ විදිහට තමයි අපි හදාගත්තු රැක් එක තියලා මම මේ පැන්ට්‍රි ටොප් එක උඩ ලස්සන කරගත්තේ. මේක උඩ තව පුංචි ප්ලාන්ට් එකක් නැත්නම් මල් වාස් එකක් වීදුරු බෝතල් ටිකක් වගේ තියලා ලස්සන කරගන්න පුළුවන්. ඒකත් මං හිමීට සැරින් සැරේට කරන්න හිතන් ඉන්නවා. දැන් මේ අලුත් රැක් එක තියෙන තැන කලින් තිබුණේ මගේ ටීපොට් සෙට් එක. මං ඒක එතන ඉඩ නැති නිසා කොෆි කෝන් එකට ගත්තා.
ඉතින් මේ විදිහට තමයි මේ බඩ ටික තියලා ඉවරුණාට පස්සේ කොෆි කෝන් එක පිළිවෙල උනේ. මීට මාස 9කට විතර කලින් අපි හදපු ෆෝල් ඩෙකෝ එක තාම මං කිචන් එකේ තියාගෙන ඉන්නවා. ජනේලේ ඇරලා තියෙන වෙලාවට එතනින් හොලන් එනකොට ඒ කොළ හරිම ලස්සනට එහෙ මෙහෙ වෙනවා. ඉතින් ඒක ස්වභාවික කොළ වලින් හදලා තියෙන හින්දාද මන්ද ඒක ඇත්තටම හරිම ලස්සනයි. එතනට ඒ වගේම ගැලපෙනවා. අපේ මේ පැන්ට්‍රි එකට අපි ගොඩාක් පාවිච්චි කරලා තියෙන්නේ සුදු පාට, දුඹුරු පාට වගේ පාටවල්. ඉතින් අපේ අලුත් රැක් එකත් මෙතන තියෙන බඩොත් එක්කම හොඳට මැච් වෙනවා. අපි මේ පැන්ට්‍රි එක හදලා දැන් අවුරුදු 3මාරක් විතර වෙනවා. ඉතින් සුදු පාටින් හැමදේම තිබුණත් අපි ගෙදර උයන කරන ඔක්කොම වැඩ මෙතන කළත් උයන වෙලාවට පරිස්සමෙන් ඉහිරෙන දේවල් එවලම පිහදාලා පාවිච්චි කරනවා නම් අපිට සුදු පාට ගොඩක් කල් පාවිච්චි කරන්න පුළුවන් පැල්ලම් හිටින්න නැති වෙන්න. ඉතින් අද මේ විදිහට තමයි මගේ කිචන් එක අස් කරලා ඉවර වෙන්නේ. අන්තිම වෙනකම් මාව බලාගෙන අහගෙන හිටපු හැමෝටම ගොඩාක් ස්තුතියි. ගිය සතියේ අප්ලෝඩ් කරපු ගාඩන් වීඩියෝ එකටත් ගොඩාක් ලස්සන කමෙන්ට්ස් තිබ්බා. ඒ හරිම ආදරණීය කමෙන්ට්ස් වලට ගොඩාක් ස්තුතියි. එහෙනම් ඊළඟ සතියේ ලස්සන ගාඩන් වීඩියෝ එකකින් ආයෙත් හමු වෙන්නම්. හැමෝම සතුටින් පරිස්සමෙන් ඉන්න. බයි බයි.